90 දශකයේ මුල් භාගයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ප්‍රදේශවල නිහඬ සෞඛ්‍ය අර්බුදයක් ව්‍යාප්ත වෙමින් පවතිනවා. එය නොදන්නා සම්භවයක් ඇති නිදන්ගත වකුගඩු රෝගය, එහෙමත් නැත්නම් CKDU chronic kidney disease of unknown etiology ලෙස හඳුන්වන අතර මේ වන විට විශේෂයෙන්ම අවුරුදු 30 සහ 40 යන වයස්වල පසුවන නිරෝගී පුද්ගලයින්ට මාරාන්තිකව බලපෑම් මින් ඇති කර තිබෙනවා. කෙසේ වෙතත් විද්‍යාඥයින් තවමත් ඒට හේතුව සම්පූර්ණයෙන් අනාවරණය කරගෙන නැහැ. බොහෝ වකුගඩු රෝගමෙන්ම CKDU දියවැඩියාව හෝ අදිරුදීර පීඩනය සමග සම්බන්ධ නොවන අතර එය සිරුර තුළ උත්සන්න වනතුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා මරණීය බලපෑම් ඇති කර තිබෙනවා. මීට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂකයින් පෙන්වා දෙන්නේ දූෂිත භූගත ජලය දිගුකාලීනව භාවිතා කිරීමයි. මෙරට බොහෝ පිරිස් පානීය ජලය ලෙස භූගත ජලය භාවිතා කරනු ලබනවා. බොහෝ ප්‍රදේශවල භූගත ජලය ඉහළ මට්ටමේ ෆ්ලෝරයිඩ්, කැල්සියම් සහ ඇතැම් විට පලිබෝධනාශක වලින් පවා දූෂිත වී තිබෙනවා. මේ හේතුවෙන් කාලයත් සමග වකුගඩු පටකවලට හානි සිදුවීම මෙම අර්බුදයට හේතු විය හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙනවා. ඔවුන්ට අනුව දූෂිත භූගත ජලය සහිත ප්‍රදේශවල නළලින් ඉදිකිරීම වැඩිවීමද CKDU අවදානම ඉහළ ගොස් තිබෙනවා. මෙම තත්ත්වය උතුරුමැද පළාතේ ග්‍රාමීය ප්‍රදේශවල විශේෂයෙන් දැක ගන්න පුළුවන්. පර්යේක්ෂකයෝ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ දේශගුණික විපර්යාස නිසා තත්ත්වය තවත් නරක අතට හැරෙන බවයි. මෑත දශක කිහිපය තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2 සිට 3 දක්වා ඉහළ යාමත් සමග ඉහළ විජලනය සහ තාප ආතතිය ලෙස හඳුන්වන ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය පාලනය කිරීමේ ක්‍රියාවලින් අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස ශරීරය තුළ එකතු වන විෂද්‍රව්‍ය වකුගඩු වලට තවත් හානි කරනවා. වෛද්‍යවරුන් සහ පරීක්ෂකයින්ට අනුව මෙම රෝගී තත්ත්වය හඳුන්වන්නේ CINAC හෙවත් කෘෂිකාර්මික ප්‍රජාවන්හි නිදන්ගත chronic interstitial nephritis ලෙසයි. එය දේශගුණික බලපෑම් හේතුවෙන් ඇතිවන තාපය, ගුණාත්මක භාවයෙන් අඩු, භූගත ජලය අධික ලෙස භාවිතා කිරීම සහ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම වැනි හේතු ගණනාවක ප්‍රතිඵලයක් බව ඔවුන් පෙන්වා දෙනවා. එසේනම් වකුගඩු රෝගීට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාව පාරිසරික හා දේශගුණික යන සාධක දෙකම විසඳා ගත යුතුයි. එනම් පානීය ජලයේ ගුණාත්මකභාවය වැඩි කිරීම, සජලනය සහ ආරක්ෂිත පිළිවෙත් පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව මහජන සෞඛ්‍ය සැලසුම්කරණයට ඒකාබද්ධ කිරීම. මේ අනුව CKDU එහෙමත් නැත්නම් CINAC යනු වෛද්‍යමය අභිරහසක් පමණක් නොවේ. එය මිනිස් ක්‍රියාකාරකම් සහ දේශගුණික විපර්යාසවල මාරාන්තික ප්‍රතිඵලවලට පැහැදිලි උදාහරණයකි. මෙහි විසඳුම ලෙස පරීක්ෂකයින් පෙන්වා දෙන්නේ පිරිසිදු ජලය භාවිතා කිරීමේ අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කරමින් සෞඛ්‍යමත් ජීවන රටාවක් පවත්වා ගැනීමට මඟ පෙන්වීමයි.